ආයුබෝවන් මේ තියෙන සාරලංකාර විද්‍යාලේ අද 2025 අවුරුද්දේ ඕලෙවල් බැච් එකේ අවසානම දවස. ඔවුන්ට බෝධි පූජාවක් තියලා ආශිර්වාද කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපේ ළමයි පන්සල පිරිසිදු කරලා මල් පහන් සූදානම් කරගෙන ඇවිල්ලා බෝධීන් වහන්සේට බුදුරජාණන් වහන්සේට ඒව ඉතා ගෞරවයෙන් පූජා කරන අවස්ථාව තමයි මේ ඔබ දකින්නේ. ඉස්කෝලේ ළඟම ඉස්සරහ තියෙනවා විහාරස්ථානය. ඒ විහාරස්ථානයට තමයි අපේ මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගෙ ලියන දරුවෝ ටික එක් රැස් වුණේ. පන්සල් වත්ත පිරිසිදු කරලා, පහන් පත්තු කරලා, හඳුන් කූරු පත්තු කරලා, තෙල් මල් පහන් ගිලන්පස පූජා කරලා ආශිර්වාද ලබා ගන්න තමයි මේ හැමෝම සූදානම් වෙන්නේ. හැමෝගේ මතින් සූදානම් කරගෙන ආපු තෙල් මල් පහන් පූජා කරනවා අපේ විභාගයේ ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්න දරුවෝ. ඔවුන් තම තමන්ගේ අත්වලින්ම මල් පහන් සූදානම් කරගත්තා. එතකොටම මේ විහාරස්ථානයේ වැඩ ඉන්න නායක ස්වාමීන් වහන්සේ තවත් ස්වාමීන් වහන්සේ නමක් සමග අපේ දරුවම මුතුකුඩ යටින් වඩම්මාගෙන එනවා. බෝධි පූජාව තියලා පිරිත් දේශනාව සිද්ධ කරලා ආශිර්වාද ලබා ගන්න. ඔවුන්ගේ පිටුපසින් මේ යන්නේ 11 ශ්‍රේණිය අංශභාර ගුරුතුමන්. එතුමා තමයි මේවට සෑහෙන මැදිහත් උනේ. අපේ දරුවෝ බෝමළුවේ බොහොම ලස්සනට පිරිසිදු කරලා පැදුරු දාලා වාඩි වෙලා ස්වාමින් වහන්සේලාට ඇහුම්කන් දෙමින් පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. උන්වහන්සේලා ආශිර්වාද කරනවා. ඉන් අනතුරුව උන්වහන්සේලාගේ සුරතින් අපේ දරුවන්ට ආශිර්වාදාත්මක පිරිත් නූල් ගැට ගහලා ආශිර්වාද කරනවා. අපේ දරුවන්ට ඒ වගේම අපේ සෑම දරුවෙකුටම විභාගයේ සමත් වෙන්න ආශිර්වාද කරනවා. මේ ඥානසපාර අපි සුරංග සර් මේ අවස්ථාවට සහභාගී වුණා. ඒ වගේම අපේ සේමිනී ගුරුතුමිය සහභාගී වුණා. අනිත් පන්ති